දැන් තමයි උච්චතම අවස්ථාව හරි සනීපයි මේ මෙහෙම දාගන්න. හාමුදුරනේ ගොටුකොළ සම්බෝලයක්වත් කන්නද ගොටුකොළ කඩන්නේ? ඔව් ගොටුකොළ සම්බෝල විතරයි කන්නේ. ගොටුකොළ වලින් වෙන මොනවත් කරනව දැකලම නැද්ද? වෙන මොනවද කරන්න පුළුවන්? ඒක තමයි කියලා දෙන්න. ගොඩක් දෙනෙක් දන්නේ ගොටුකොළ වලින් සම්බෝල කන එක විතරයි. මේක මේ ඉබේට කැලේ හැමතැනම හැදෙන ගොටුකොළ එකක්. නිකන් අර පොහොර දාලා අනම්මනම් කරලා හදන ගොටුකොළ එකක් නෙවෙයි. මේක ස්වභාවිකවම මේ වටිනා ඖෂධයක්. ඉතින් ඒක නිසා මේ ගොටුකොළ ටික කඩාගෙන ඉතුරු හරිය මං කියන්නම් මේක පාට කියන්න බෑනේ. ඇහුණාද? එක පාට කියන්න බෑ. මොකද මේක වටිනා බෙහෙතකට ඖෂධයකට මේ මං කඩන්නේ. නිකන් නෙවෙයි බලන්න ඕනේ මේ කඩනකොට යටපැත්තේ මකුළුවොත් දැල් බඳිනවා. යාලටත් කරන්න වැඩ නැතුවට ගොටුකොළ වලත් දැල් බඳිනවා. ඉතින් ඒවත් බලන්න ඕනේ. ඒවා බලලා සුද්ධ කළා තමයි මම පොඩි ඉංගියක් කරන්නම්කෝ. ඇස් වල දැල දාලා වගේ තියෙනවනේ සමහරුන්ගේ. නිකන් ඇස් මොකද්ද නිලංකාර වුණා වගේ කියනවනේ. කඳුළු ගලනවා කියනවනේ. විශේෂයෙන්ම නිතර ෆෝන් එකේ ඉන්න අයට, කම්පියුටර් වල ඉන්න අයට, ඒ වගේම බයික් වල ගමන් බිමන් යනකොට දූවිල්ල වදින අයට, වාහන රියදුරන්ට වටිනා ඇස් වලට බෙහෙතක් තමයි මම මේ හදන්නේ. ඒක මං කියන්නම්. හැබැයි ඒක කියන්න කලින් අපේ පොසොන් පෝය ගැන ලින්කමත් කියන්න ඕනේ. නැත්තම් වීඩියෝ එක අවසන් වුණාට පස්සේ මේවා බලන්නෙත් නැහැ, උදව් කරන්නෙත් නැහැ. මොකද්ද මේ ජූනි මාසේ කියන්නේ පොසොන් පෝයදා ජූනි 10, 11, 12, 13, 14, 15 මෙන්න මේ දවස් 6 දී මලියදේව මහරහතන් වහන්සේ පිරිනමම් පාලා ධාතුන් වහන්සේලා තැන්පත් එකම චෛත්‍යයේ පිහිටි අනුරාධපුර මිහින්තලේ ගල්මඩුව ඓතිහාසික සුළුගුළු වෙහෙර රාජමහා විහාරස්ථානයේදී පොසොන් කලාපයක් කරනවා. මේ ඔසුර ලංකා ඉලෙක්ට්‍රිකල්ස් එකේ අයිතිකාර මහත්තයා අපේ මේ සුළුගුළු වෙදමැදුර හදාගන්න උදව්වක් වශයෙන් නොමිලේ තොරණක් දෙනවා. ඉතින් ඒ තොරණත් එක්ක මේ පොසොන් කලාපයක්ම කරනවා. ඒතර මෙන්න මේ දවස් 6 පුරාවට Tamanට කැමති එක දවසක Taman නමින් මිය පරලොව ගිය යම්කිසි ඥාතියෙක් වේ නම් එයාව සිහි ගන්නවලා උපන් දිනයක් සිහි ගන්නවලා යම්කිසි සමිතියකින් සමාගමකින් ඒකට එකතු වෙලා මේ දුෂ්කර ගම්මානයේදී බද්දන්සලක් කරන්න පුළුවන් නම් අපිට කතා කරන්න උතුම් පින්කමක් වටිනා පින්කමක් ඒ දවස් 6න් එක දවසක් තෝරගෙන. ඒතොර ඒ අයට ඕන කරන දර වතුර වළං අපි සපේනවා. ඉතින් ඒකත් මතක් කරනවා තව කොළ ටිකක් කඩා ගන්න ඕනේ. ඉතින් මේ කඩාගත්ත ගොටුකොළ ටික හොඳට හොද ගන්න ඕනේ. විශේෂයෙන් බලන්න ඕනේ මේ පිටපැත්තේ මේ මකුළුවෝ දැල් බඳිනවා. ඉතින් යාලටත් කරන්න වැඩ නැති නිසා මේ වගේ දේවල් කරනවා. ඉතින් එහෙම වුණොත් එහෙම ඇහැට තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ කොළ ටික හොඳට පිටපැත්ත බලලා තමයි දාන්නේ. බලලා දාලා හොඳට හොද ගන්න ඕනේ. දැන් ඔන්න අපි හැම කොලයක් පාසාම බැලුවා මකුළුව දැල් බැඳලා නැහැ. මේ දවස්වල මකුළුව නිවාඩුද කොහෙද? දැල් බඳින එක නවත්තලාද කොහෙද? හරි. දැන් මේක හොඳට හොද ගන්න. වැඩිපුර කොළ ටික තලන්න යන්නේ නැතුව හොද ගමු. මේක නම් වැඩිපුර ජරාවක් ඇත්තේම නැති අර පිරිසුදු තැනකින් කඩාගත්තු තු. ඒක නිසා මේ එච්චරම ගැටලුවක් නැහැ. ඕන් දැන් අපි හොද ගත්තා. දැන් මේක පිරිසුදු ගොටුකොළ ටික ඉතින් ඒ වගේ මේ වගේ හොඳ පිරිසුදු වංගෙඩියකට දාලා මේ තියෙන මේකත් ඉතා පිරිසුදුව තියෙන්නේ මේකේ වෙන දේවල් අපි කොටන්නේ නැහැ.
ඔය කොච්චි මිරිස් එහෙම කොටපු මේ වංගෙඩි වල එකපාරට කොටන්න යන්න එපා. ඒතකොට දැන් ඔන්න අපි ගොටුකොළ දැම්මා. මේකට තවත් දිව්‍ය ඖෂධයක් තියෙනවා. ඒක මම අරගෙන එනකන් උක්කු බබා හොමින්න ඕනේ ඈ. මෙන්න ඒකට ගන්න අනික් ඖෂධය මොකද්ද මේ? මොනවද උක්කු බබා මේ? රතු ලුණු. රතු ලුණු පොඩි බිකක් ගත්තාම ඇති නැත්තම් දැවිල්ල වැඩි. රතු ලුණු බික හොඳට මෙහෙම පොටි ටික අයින් කරලා ඒකත් සෝද ගන්න. සෝදගෙන දැන් මේකට දාලා හොද්දට කොටනවා ඉතින්. වතුර දාන්නේ නැහැ අමතක කරන්න එපා. එතකොට ඔන්න යම්කිසි කෙනෙක් නිතර ෆෝන් එකේ ඉන්නවද? ෆෝන් එකේ ඉඳලා ඇස් දැවිල්ල වගේ එනවද? නිකන් ඇස් කැරකිවිල්ල වගේ එනවද? ඒ වගේම මෝටර් සයිකල් පදින අයට එහෙම නිතර දූවිලි යනවා. ඒ වගේම වාහන එලවන අයට නිතර කම්පියුටර් ඉන්න අයට මේක ඉතා ගුණදායි. මේක මේ මාසයකට දෙපාරක්වත් මේ බෙහෙත දානවා නම් කණ්ණාඩි පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඇස් රෝග ඉන්නේ නැහැ. මේක ඇහැට පුදුම ඖෂධයක්. මේක හරි පෝෂණයක් ඇහැට. ඒක නිසා අපි මේ ස්වභාවිකව මේ ගොටුකොළ ටිකයි රතු ලුණු බිකකුයි නොයි Tamange ඇස් අපි මේකට කියන්නේ ඇස් විරේක කරනවා කියලා. ඒ කියන්නේ ඒ තියෙන ජරාව අයින් වෙනවා. දැන් අපි සාමාන්‍ය වාහනයක් එන්ජින් ඔයිල් අයින් කරන්න ඕනේ, සර්විස් කරන්න ඕනේ. ඒ වගේ තමයි අපිත් මේ ඇස්වල මේ තියෙනා වූ ජරාව විරේක කරන්න ඕනේ. ඒ විරේක වෙනවා කියන්නේ මේක හරි පෝෂණයක්. ඉතින් එතකොට ඇස්වල තියෙන බොහෝ රෝගවලට වටිනාම ඖෂධයක් තමයි විශේෂයෙන්ම ඔය දැන් තරුණ කාලේ තරුණ ළමයි කොයි වෙලෙත් ෆෝන් එක ඔබාගත්ත හැටිනේ අනික මෙහෙම ළඟ තියාගන්න. ඒකලා ගොඩක් අය රාජකාරී කරනකොට ඒ අයත් මේ පරිගණක නිතර පාවිච්චි කරනවා. ඉතින් ඒ අයට විශේෂයෙන් ඔය මේ රැකී ආරක්ෂාවලට යනකොට කොළඹ පැත්තේ එහෙම කට්ටිය හරියට දූවිල්ල කාගෙන යනවා මේ මෝටර් සයිකල් වල. ඊළඟට අපේ බස් රියදුරු මහත්තුරු එහෙම කියාන් එහෙම අයට මේක මාසයකට සැරයක්වත් අවම දාගන්න පුළුවන් නම් ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්නේ නැතුව මේ ඉන්න පුළුවන් ඇස් ලෙඩ හදාගන්න නැතුව. ඉතින් අපේ අම්මට අවුරුදු 89ක්. 89න් තමයි නැති වුනේ. හැබැයි අවුරුදු 89ක් දක්වාම කවදාවත් කණ්ණාඩි පාවිච්චි කරේ නැහැ. ජීවිතේ ගෙනාපු ආයුෂ විරණකොට උන්දලා ඉතින් මේ පරණ යන්න එපා. හැබැයි ඇස් කණ්ණාඩි පාවිච්චි කරේ නැහැ. ඉතින් මටත් දැන් අවුරුදු 49ක්. නමුත් අපිත් එක්ක අපේ වයසේ ඉන්න ගොඩක් අය කණ්ණාඩි පාවිච්චි කරනවා. මං තාම නැහැ. ඇයි හේතුව අපි දවස් 15ක සැරයක්වත් මේ දේ කරනවා. ඉතින් ඒකින්ද ඔයාලත් පුරුදු වෙන්න ඔය ස්වභාවික දෙයකින් තමන්ගේ දේවල් යටපත් කරගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මේක බලන්න හොඳට වීඩියෝ එක තේරුම් ගන්න. ඒ වගේම තවත් අයට දකින්න ෂෙයා කරන්න පුළුවන් තරම් ෂෙයා කරන්න ලොකු පිනක්. මොකද මේක ඖෂධයක්. එතකොට ඒ බෙහෙත කරගෙන ඒ අයටත් ඇස් දෙක පාදලා දෙන්නේ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම සුළුගුළු විහෙර පේජ් එකටත් ඇඩ් වෙන්න. ඉතින් අපිටත් පොසොන් සතිය පුරා කෙරෙන්නා වූ මේ පොසොන් කලාපෙටත් කතා කරන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බොහෝ ඖෂධ දැම්මා. ඉතින් ඒ අතරත කීප දෙනෙක් නම් කතා කළකෝ අනේ ස්වාමීනි අපි මේක කරා අපිට පිටා සනීප වුණා අපිට ඉතා හොඳයි කියලා. හැබැයි අනික් අය නම් මොනවත් කිව්වේ නැහැ. ඒකට කමන්නේ නැහැ. තමන්ගේ ලෙඩේ හුඳුනා නම් එච්චරයි. අපි මේ කීර්ති ලාභ ප්‍රශංසා බලාගෙන නෙවෙයි මේවා කරන්නේ. මේවා කරන්නේ මහා පින්කමක් බලාපොරොත්තුව කාගේ හරි ඇස් දෙක නොපිනී යන්නේ නැතුව යහතින් පොතක් බන පොතක් බලාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි සතුට. ඉතින් ඒ හින්දා ඔන්න මේ විදිහට කොටනවා. ඒ වගේම තමයි අපි අර දත් මුල් දී වෙනකොට ඖෂධයක් දැම්මා. ඒක සාමාන්‍ය ගෙදර කෙනෙකුට කියලා ගෙදරින් හදාගන්න පුළුවන් ඖෂධයක් නෙවෙයි. එහෙම පුළුවන් නම් මේ වගේ අපි දානවනේ. ඒකට ඖෂධ ගණනාවක් යනවා. ඒවා කරන පිළිවෙතක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් අය වට්ටෝරු ඉල්ලනවා. දෙයියනේ වට්ටෝ කාටද ඉතින් කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු හරි හොඳයි. ඕන දෙයක වට්ටෝරු තමයි ඉල්ලන්නේ. ඉතින් මේවා ඔන්න එහෙම දෙයක් නෙවෙයි. ඔන්න මම පෙන්නුවා මේක සරල දෙයක්. නමුත් අර දත් මුල් දිය වෙන දත් මේ කටේ ගඳ ගහන දේ ඒවා මේ එහෙම කරන්න අමාරුයි. ඒකයි ඒක පුළුවන් නම් අපි දෙනවා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. ඒවා
හැමෝම මේ ඖෂධ අඳුරන්නෙත් නැහැ. ඉතින් අපිටත් ওই ඖෂධ හොයලා දෙන්න අංකල්ලා දෙන්නෙක් ඉන්නවා. එයාලා තමයි ඒවා කරලා දෙන්නේ. ඕන් දැන් කොටල ඉවරයි. හරිද? ඊට පස්සේ අපි මේ ටික අරගෙන මේ වගේ මේ පිරිසුදු රෙදි කෑල්ලක් ගන්න ඕනේ මේ වගේ පිරිසුදු එකක්. හැබැයි පාට රෙදි ගන්න උත්සාහ කරන්න එපා. මොකද ඒ වගේ ඩයි එක දශමයක් හරි මුසු වෙනවා. ඒ හින්දා මේ වගේ පිරිසුදු රෙදි කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට තියාගෙන මම නම් ඉතින් මේක පුරුදුයි. මම මේක තනියෙම දා ගන්නවා. අතක් චුට්ටක් හොදගෙන මෙයා. දැන් ඔන්න බෙහෙත දාලත් පෙන්වන්න හදනේ. දාලත් නෙවෙයි මම දාගෙන පෙන්වන්නම්. මොකද අනික් අය නම් තනියෙන් දා ගන්න යන්න එපා. පුළුවන් අයත් ඇති, බැරි අයත් ඇති. ඒ වුණාට මට නම් මේක හොඳට පුරුදුයි තනියෙන් දාගෙන. දැන් ඔන්න බෙහෙත ගුලි කරලා ගෙනාවා. ඉතින් පාන්සලේ පුරු සැටියක් තියෙනවා කියලාත් පෙන්වන්න එපා. ඒද සැටියේ ඉඳන්ම බෙහෙත් ටික දාලා පෙන්වන්න හදනේ. මෙන්න මේ විදිහට දාගන්න. ඔයාලා තනියෙන් දාගන්න බෑ නම් ගෙවල් වල කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒක නිසා ඒ අයගේ උදව් උපකාර අරගෙන ඒක දාගන්න. මෙන්න මේ විදිහට ලස්සනට මේක හදාගන්න. ඔය ගානට හදාගෙන ඊට පස්සේ ඇහැට බින්දුවක් වැක්කිරුවාම ඇති. ඔන්න දැන් හදාගත්තා. දැන් තමයි උච්චතම අවස්ථාව. හරි සනීපයි. මේ මෙහෙම දාගන්න. ටිකක් දැවිලා ඉතින් ඉවසලා ඉන්න ඕනේ. මෙහෙම ටිකක් වෙලා ඉන්න ඕනේ. මේක දාලා මේ මොකද මේ හොඳට කඳුලේකන් ඉන්න ඕනේ. හොඳට කඳුළු පිරීලා කඳුළු අයින් වෙන්න ඕනේ. එතකොට තමයි අර ඇහැ විරේක වෙන්නේ. ඒ ඇහැ විරේක වුණාට පස්සේ තමයි ඇහි තියෙන විස බීජද දූවිලිද හැමදේම අයින් වෙන්නේ. ඒ හින්දා මේ දාපු හැටිය එකපාරට හරවන්න එපා. හොඳට කඳුළු පිරෙනකන් ඉන්න. කඳුළු පිරෙනකන් ඉඳලා අයින් කරාට කමන්නේ. ටිකක් දැවිල්ලයි. ඒක ඉතින් රොත්තු දෙන්න ඕනේ ඉතින්. මත් නම් එච්චර ගානක් නැහැ පුරුදු නිසා. හැබැයි ඉතින් වැඩේ වෙලා තියෙන්නේ ඇස් කන්නාඩි දාන්න නැතුව ඇස් කෙවෙන්නේ නැතුව ඉන්න පුළුවන් මෙන්න මේ දේ කරගන්න. ඉතින් කම්මැලි වෙන්න එපා. මේවා අපේ දේවල් පුළුවන් තරම් ෂෙයා කරන්න උදව් කරන්න. විශේෂයෙන්ම නැවත කියනවා පොසොන් සතියේ පොසොන් කලාපෙට. ඉතින් අනුරාධපුර මිහින්තලේ වන්දනාව යන පින්වතුනුත් එන්න අපිට බද්දන්සල දෙන්නත් උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. මේ විදිහට බෙහෙත කරලා බලන්න.